ප්‍රාථමික පාසල් තුළ ක්‍රියාත්මක කෙරෙන පාසල් ආහාර වැඩසටහනේ තේමාව කුමක්ද? නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්. ශ්‍රී ලංකා ගුරු සේවයේ පිහිටවනු ලැබූ වසර කුමක්ද? 1994. ඉහළතම සාක්ෂරතා ප්‍රතිශතයක් ඇති දකුණු ආසියානු රට නම් කරන්න. මාලදිවයින. අඩුම සාක්ෂරතාවයක් ඇති දකුණු ආසියානු රට නම් කරන්න. ඇෆ්ගනිස්තානය. පළවෙනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී ලකුණු වැඩිම ප්‍රතිශතයක් හිමිවන කාණ්ඩය නම් කරන්න. පාසලාවට පදිංචිකරුවන්ගේ දරුවන්ට එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී පාසලාවට පදිංචිකරුවන්ට හිමිවන ලකුණු ප්‍රතිශතය කීයද? 50%යි. එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී පාසලේ ආදි ශිෂ්‍යයන්ගේ දරුවන්ට හිමිවන ලකුණු ප්‍රතිශතය කීයද? 25%යි. එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී දැනට පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ගේ සහෝදර සහෝදරයන්ට ලැබෙන ලකුණු ප්‍රතිශතය කීයද? 14%යි. එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී අධ්‍යාපන කාර්ය මණ්ඩලවල සේවය කරන අයගේ දරුවන්ට හිමිවන ලකුණු ප්‍රතිශතය කීයද? 6%යි.